excuse me පොඩ කතා කරන්න පුළුවන්ද? අපි මැජික් වීඩියෝස් කරනවා. ඔයාලට ටයිම් එක දෙනවා නම් මැජික් ට්‍රික් එකක් කරාට කවන්න නැද්ද? කාද? මොකද ඔයාලගේ නම? මම මල්ෂි. ඔන්න. මල්ෂි. ප්‍රතිභා. හරි. මම කාඩ් පැක් එකක් තියෙනවා. මට ඕනේ ඔයාලා එක කාඩ් එකක් පික් කරන්න. හරි. ඒක කරන්නේ මෙහෙමයි. මම මේ විදිහට පැක් එක රිෆිල් කරන් යනවා. ඔයාලට හිතෙන් තැනකින් ඇති කියන්න. හරි. ඇති කියන්නේ? ඇති. මෙතන? ෂුවර්. හරි. මම මේ කාඩ් එක මේ විදිහට එළියට ගන්නම්. මතක තියාගන්න. හරි. කාඩ් පැක් එකේ කාඩ්ස් වල කියන නම් එහෙම දන්නවා? හාරට එහෙම. හාරතුරු විදිහ. හරි. මේකේ මොකද වංශයේ අරගයි මේකයි මතක තියාගන්න. සූට් එකයි නම්බර් එකයි වැලියු එකයි ඔක්කොම. මම ඒක මේ විදිහට පැක් එක මැද්දට දානවා. දාලා මේ විදිහට කට් කරනවා. ඔයා දන්නවද අපිට මැජිෂියන්ස්ලා හැටියට පොඩි පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ කාඩ් එක මට ඕන තැනට කන්ට්‍රෝල් කරගන්න. හරිද? දැන් මම කියනවා මට පුළුවන්කම තියෙනවා ඔයාගේ කාඩ් එක මොකද්ද කියලා මේ විදිහට කට්ස් ටිකක් එක්ක මැද හරියෙන් හොයාගන්න. මම දන්නවා මේක තමයි ඔයාගේ කාඩ් එක. හරි? මම පොඩ්ඩක් ඒක කන්ට්‍රෝල් කරා. ඔන්න 1 2 3. මොකද ෆස්ට් ටයිම් මේ ඔයාගේ කාඩ් එක මොකද? හාර්ට ක්වීන් එක ගන්න. අහන්න. ක්වීන් එක හාර්ට් ක්වීන්. මේක නෙවෙයිද? ෂුවර්ද කාඩ් එක අමතකුණා වගේ නෙමෙයිද? එහෙම නෙමෙයිද? අබ්බන කාර්තික කිව්වේ හරි අපි මෙහෙම කරා. මම හිතන්නේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඇති. හරි මම වෙන ට්‍රික් එකක් කරලා පෙන්නන්න. හරි. මම වෙන එකක් කරනවා. මම මේකෙන් එකක් කරනවා. හරිද? මම මේ විදිහට කාඩ් එක නමනවා. හරි. හරි නමලා. එහා පැත්තට නමලා. හරිද? මම මේක මේ විදිහට ඉරනවා. ඉතුරු ටික ඉරන්න අර ක්‍රීස් එකේදී. හරි. කැමරාවට පේන්න ඉරන්න. හරි. හරි. ඔයාගේ යාළුවටත් දීලා චෙක් කරලා බලන්න ඉරිලාද කියලා. හරිද? හරි ඉස්සලාම කෝණ එක කාඩ් එක හරි. ඔය කෝණ එක චෙක් කරලා බලන්න ඉරිලාද කියලා. හරි. හරි. ඉරිලාම ප්‍රශ්න නැහැ. ඔය කෝණ එක දෙන්න. හරිද? මම කරන්නේ මේ විදිහට ඔයාගේ කෝණ එක තියෙනවා ළඟට එන්න. හරි. මම කරන්නේ මේ කෝණ එක තියෙනවා මම වෙන ට්‍රික් එකක් කරන්න. හරි. මම කරන්න හදන්නේ මේක පාස් කරන්න යන්නේ. මොකද මම කලින් වීඩියෝ එකක ඇහුවා මේ ඉරණ කෑලි පාස් කරන්න බැරිද කියලා. අපි බලමු. හරි. මම කරන්නේ මේක අරගෙන. හරි. කඩගන්න. පොඩකින් කලින් ප්‍රශ්නය වනේ අර කලින් ට්‍රික් එකේ නම් අර ගත්ත කාඩ් එක ඔයාගේ කාඩ් එක වෙච්ච නැති එක නේද? දැන් මේක නෙවෙයි ඔයාගේ කාඩ් එක. මට ෆස්ට් ටයිම් ඒක කියන්නේ මොකක්ද අර මුලින්ම පික් කරපු කාඩ් එක කියන්නේ? හාර්ට් ක්වීන්. හරි. ඔක ස්විමින් එකක් හැටියට තියාගන්න. thank you so much time එකට. හරි appreciate that.